අයිබෝන් කියලා පිළිගන්නවා. දැන් මේ වීඩියෝ එක බලන්නේ ඔයාලා eBay account එක හදලා සති 3ක් ඉවර වෙච්ච අය. හරිද? එතකොට මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. මොකද මේ වීඩියෝ එකේ තියෙනවා ඔයගොල්ලන්ට වැදගත් කරුණු ටිකක් පෙවුනි මේ ලිස්ටින් එකක් දාන්න ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට දැනගත යුතු කරුණු ටිකක්. හරිද? ඒක හින්දා මේ වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. බැලුවා කියලා ඔයාලට පාඩුවක් එන්නේ නැහැ. මේකේ එන ලිස්ටින් එකක් දාන්නකොට ගැටලු ආවොත් මේ වීඩියෝ එකේ තියෙන ඒ निराකරණය කරගන්න හරිම ලේසි විදියට මම කියනවා. ඒතර ඔයගොල්ලෝ දැනගෙන ගියත් අර දැනගෙන ගියෝ කතරගම නැදගෙන ගියොත් අතරමඟ. අන්න ඒ වගේ තමයි මේක වීඩියෝ එක බලන් ගියොත් ඔයගොල්ලන්ට හරි ලේසි මේ ලිස්ටින් එක දාලා ඒක කම්ප්ලීට් කරගන්න. දැන් මුලින්ම කියන්න ඕනේ මේ channel එක ඔයගොල්ලන් subscribe කරලා තියන්න. bell එක click කරලා තියන්න. මේක ඔයාලට වැදගත් මේ channel එක. හරිද? එක දැන් ඔයාලා කල්පනා කරනවාද මම දුන්නනේ ඔයගොල්ලන් දැන් eBay එක හදලා සත් තුනක් ඉවරයි. පෙවුනි එක හදන්න ඔයගොල්ලන්ට මම වීඩියෝ එකක් දීලා ඇති. ඔයගොල්ලන් පෙවුනි එක හදන්න දඟලන්න එපා. හරිද? ඔයගොල්ලන් පෙවුනි එක හදන්න යනකොට ඔයගොල්ලන්ට ශ්‍රී ලංකාව පෙන්වන්නේ නැහැ. හරිද? එතකොට පෙවුනි එක අපිට දැන් අර කලින් වගේ කලින් නම් අපිට පුළුවන් හිතුන වෙලාවට පෙවුනි account එකක් හදන්න. දැන් එහෙම බෑ. eBay එකට පෙවුනි එක link කරන්න එනවා. අන්නේ අවස්ථාවේදී තමයි අපිට පෙවුනි එකක් හදන්න අවසර තියෙන්නේ. නැත්තම් හැම නිතරම පෙවුනි හදන්න බෑ. එතකොට අපිට කොහොමද මේ අවස්ථාව වෙන්නේ? දැන් ඔන්න මේ වීඩියෝ එක යටින් තියෙනවා link set එකක් දීලා. ඒ link set එක තියෙන්නේ listing එකක් දාන්න මුල ඉඳලා අවසාන වෙනකන් අන්නේ වීඩියෝ ටික තමයි. ඒ ටික හරියට කරගත්තොත් ඔයා listing එක complete කරලා ඉවරයි. අන්න ඊට පස්සේ තමයි ඔයගොල්ලන්ට පෙවුනි account එක හදන්න අවස්ථාව වෙන්නේ. හරිද? මම කලින් වීඩියෝ වල දීලා ඇති save for later දෙන්න කියලා listing එක දාලා අවසානයේදී තියෙනවා ඔයගොල්ලන්ට අවසාන කෙලවරේ listed කියලා. එහෙම නැත්නම් save for later ওই දෙකෙන් එකක් තියෙන්නේ. දෙකම තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් save for later දෙන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලන් කෙලින්ම listed කියන එක දෙන්න. listed කියන එක දුන්නාම අන්න ඕගොල්ලන්ට පුළුවන් එතනදී ඊට පස්සේ ස්ටෙප් එක එන්නේ ඕගොල්ලන්ගෙන් අහනවා පෙවුනි account එකක් ඔයාලට තියෙනවද නැද්ද කියලා. ඕගොල්ලන්ට දෙන්න ඕන මම කියන එක දෙන්න. no create one කියන එක. no create one කියන එක ටච් කරපු ගමන් ඔයාට පෙවුනි account එක හදන්න අවශ්‍ය කරන ෆෝම් එක එනවා. හරිද? අන්න එතනදී පුළුවන් ඕගොල්ලන්ට පෙවුනි එක create කරගන්න. පැහැදිලිද? ඒ පෙවුනි එකේ ගැටලුව තමයි මම ඔය निराකරණය කරගන්න කිව්වේ. මොකද ගොඩාක් අය හැමෝම මට කතා කළාන පෙවුනි එක හදන්න බැරිද? මේක ශ්‍රී ලංකාව පෙන්නන්නේ නැහැ. මොකක්ද ඒකට ප්‍රශ්නේ? හැමෝන්ටම ඉතින් කතා කර මැසේජ් දාලා කියනවා මෙහෙමයි ඒක සත්තුනේ ඉවරනහම තමයි හදන්නේ කියලා. ඉතින් ඔන්න මං හිතුවේ ඒ ගැටලුව निराකරණය වුණා කියලා. ඊට අමතරව ඔය ලිස්ටින් එකක් දාන්න ඉස්සෙල්ලා ඔයගොල්ලන් අනිවාර්යයෙන්ම ෆොටෝ ටික පැහැදිලිව ෆොටෝ ටික ගන්න. ෆොටෝ ටික Google Chrome එකෙන් ඩවුන්ලෝඩ් කරන්න යන්න එපා. මොකද එහෙම මම කියන්නේ ඔයගොල්ලන් Google Chrome එකෙන් ඩවුන්ලෝඩ් කරලා අප්ලෝඩ් කරොතින් ඔයා විකුණන්න ඉන්න භාණ්ඩය ඔයා හිතන්නකෝ ඔයා දැන් ඔන්න Google Chrome එකෙන් ඔයා හිතන්න ඔයා ගත්ත මොන හරි කුරුඳු ටිකක් ෆොටෝ එකක් අරගෙන අපි අප්ලෝඩ් කරන ෆොටෝ 4ක් විතර Google එකෙන් ලේසියට අරගෙන අප්ලෝඩ් කරනවා. හරිද? ඕකෙන් එකක් අනිවාර්යයෙන්ම සෙල් වෙනවා. සෙල් වුණා කියලා හිතන්නකෝ. අන්න. දැන් ඒ සෙල් බය ওই ෆොටෝ එක දැකලා තමයි ඔයාලට ඕඩර් එක දෙන්නේ. එතකොට මේ ෆොටෝ එක ඔයා හිතන්නේ දැන් ප්‍රොඩක්ට් එකේ ෆොටෝනේ අපි දාන්න ඕන උතෙන්ට. එතකොට ඒගොල්ලන්ට අපි දැන් තැපල් කරනවා. අපි යවන්න දාලා තියෙන ෆොටෝ එක වෙනයි. අපි තැපල් කරන එක වෙනයි. එතකොට ඒගොල්ලන් රිජෙක්ට් කරනවා 90%. ඇයි? මේ දාපු එක නෙමෙයි වල තියෙන්නේ. පෙන්නපු එක නෙමෙයි වල තියෙන්නේ. අන්න එතනදී පොඩි ගැටලුවක් එනවා. එතකොට ඔයගොල්ලන්ට මේ වගේ report 3-4ක් වැදුනොත් එහෙම ඔයාලගේ account එකත් suspend වෙන්න ඉඩ තියෙනවා. ඒක ගැටලුව වළක්ව ගන්න තමයි මම කියන්නේ ඔයගොල්ලන්ගේ නිතරම ඔයාලගේ ෆොටෝම අප්ලෝඩ් කරන්න. හරිද? ඒකත් එක ෆොටෝ එකක් අනිවාර්යෙන් අතේ තියලා ගහන්න. භාණ්ඩේ අතේ තියාගෙන ගන්න. ලොකු භාණ්ඩයක් අතේ තියන් ගහන්න බෑ. ඒක අවශ්‍ය නැහැ. සාමාන්‍ය පොඩි භාණ්ඩනේ අපි යන්නේ කිලෝ එකකට අඩු වෙන්නේ. ඒ වගේ දෙයක් පුළුවන්. හරිද? පැහැදිලිද? අනිත් ඒවා හරියටම ලස්සනට ගහන්න. ක්ලියර් එකට ෆොටෝ 4ක් විතර ගහ ගන්න. ඊට පස්සේ ෆොටෝ 4ක් හදාගන්න. ඒක ෆ්‍රේම් එක හදාගන්න 500යි 500 600 600 මේ දෙකෙන් එකකට හදාගන්න. හරිද?
ඒක ඔය සිංහල ෆොටෝ එඩිටර් කියලා එකක් තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගෙන පුළුවන්. ඒතකොට ඒක ඩවුන්ලෝඩ් කරගත්තාම ඔයාලට හිතෙන්න පුළුවන් මට ඒක තේරෙන්නේ නැහැ නේ කියලා. ඔයගොල්ලෝ YouTube එකේ ගහන්න සිංහල ෆොටෝ එඩිටර් කියලා ගහන්න. ඔයගොල්ලන්ට සිංහලෙන් මෙනවා ඒක එඩිට් කරගන්න විදිය. ප්‍රේම් එක සිලෙක්ට් කරගන්න විදිය. අන්නේ ප්‍රේම් එක සිලෙක්ට් කරන තැන ඔයගොල්ලන්ට පුළුවන් ඒකේ 500 දාන්න. උසයි පළලයි. එච්චරයි ගන්දින. ඊට පස්සේ ඔයාලා ගහපු ෆොටෝ එක එතෙන්ට අප්ලෝඩ් කරාම ඒක එක්ස්පෝර්ට් කරන්න වෙනවා. එක්ස්පෝර්ට් කරාම ඔයගොල්ලන්ට මේ ෆොටෝ එක අර සයිස් එකට එනවා. ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. එතකොට මේක අනිවාර්යෙන්ම අර මං කලින් කිව්වා වගේම ඔයාලා මේ ෆෝන් එකෙන් වෙන ෆෝන් එකකින් බලාගෙන මේ ෆෝන් එකෙන් කරන්න. හරිද? ඒක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ලිස්ටින් එක දාන්න මේ වීඩියෝ එක 3-4 පාරක් බලන්න. ලිස්ටින් එක දාන්න තියෙන වීඩියෝ එක 3-4 පාරක් හරි බලන්න. එතකොට ඕගොල්ලන් බලන්න දැන් අයිටම් එක සිලෙක්ට් කරනකොට ඕගොල්ලන් බලන්න මේක තැපැල් ගාස්තු. ඕගොල්ලන් තැපැල් ගාස්තු වලට වැඩිපුර ගණන් දාන්න. මොකද මේක වැඩිපුර ගණන් කියන්නේ අර මම දැන් ඒකේ ඕගොල්ලන්ට එනවා shipping ඒ කියන්නේ shipping method 3ක් එනවා අපිට ඇඩ් කරන්න. ඒ shipping method 3 ඇඩ් කරන විදිය ඕගොල්ලන්ට ඒක ලිස්ටින් දාගෙන එනකොට පිළිවෙලට කරගන්න බැරි වුණා. එක තැනක හිර වෙනවා ඕගොල්ලන්. අන්නේ හිර වෙන තැන වීඩියෝ එක හිර වෙන තැන ලියා ගන්න වීඩියෝ එකක් මම මේ ලින්ක් එකේ යටම domestic shipping method කියලා වීඩියෝ ලින්ක් එකක් දාලා ඉතින් අන්නේ ලින්ක් එක බලන්න. ඒ ලින්ක් එකේ තියෙන වීඩියෝ එක බැලුවාම ලේසියෙන්ම අර එන ප්‍රශ්නෙට උත්තරේ ඒ වීඩියෝ එකේ නිරාකරණය කරගන්න පුළුවන්. ඒ මොකද්ද ගැටලුව? shipping method 3ක් එනවා. මේ shipping method 3 ඇඩ් කරගන්න විදිහ. හරිද? ඒක මම යටින්මයි දාලා තියෙන්නේ. domestic shipping කියලා. හරි. ඒ වීඩියෝ එක බලන්න. බලලා මේක ලස්සනට ලිස්ටින් එක දාන්න. ලිස්ටින් එක දාලා ඉවරනහම මොකද්ද කරන්නේ? පෙවුනියත් හදලා ඒ ඔක්කොම ලින්ක් කරලා ඉවරනහම ඔයගොල්ලන්ට පුළුවන් ඔයාලගේ බැංක් account එකක් තියෙනවා නම් ඒ බැංකුවෙන් පෙවුනියකට දීපු බැංක් account එකම උනත් ගොඩක් හොඳයි. දීපු ඇඩ්‍රස් එකයි නමයි සමාන වෙන්න ඕන. ඒ ඇඩ්‍රස් එකට නමට එන ලියුමක් මොකකින් හරි කමන්නේ. බැංකුවෙන් හරි කමන්නේ, ලයිට් බිලක් හරි, වතුර බිලක් හරි, එහෙම නැත්නම් ඩයලොග් මොබිටෙල් මේ වගේ සිම් එකකින් හරි, ඒ කියන්නේ දුරකථන සමාගමකින් හරි කමන්නේ ලියුමක්. හැබැයි ලියුමේ තියෙන්න ඕන නමයි ඇඩ්‍රස් එකයි හරියට. eBay එකට පෙවුනියට දීපු නමයි ඇඩ්‍රස් එක හරියට තිබ්බොත් කිසිම ගැටලුවක් නැහැ. ඔයාලට ඒ ලියුම අප්ලෝඩ් කරන්න පුළුවන්. කොහෙටද අප්ලෝඩ් කරන්නේ? පෙවුනිය එකේ වෙරිෆිකේෂන් සෙන්ටර් කියලා එකක් තියෙනවා. අන්නේ වෙරිෆිකේෂන් සෙන්ටර් එකට තමයි අප්ලෝඩ් කරන්නේ. ඒ අප්ලෝඩ් කරන්නේ කොහොමද මන් දන්නේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. ඔයගොල්ලන් කෙලින්ම මගේ මැසේජ් දාපු ඉන්බොක්ස් එකට යන්න ගිහිල්ලා බලන්න උඩ පෙවුනි account එකක් හදන්න වීඩියෝ වගේක් දුන්නනේ මම. ඒකේ අවසානයේ ඔයගොල්ලන්ට පෙන්නලා ඇති ඩ්‍රයිවිං ලයිසන්ස් ඒවා අප්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා. අන්න ඒ වීඩියෝ එක ඒ ටික බලන්න. ඒක බලලා ඒ පෙවුනි එකේ වෙරිෆිකේෂන් සෙන්ටර් එකට යන විදිහ ඒ වීඩියෝ එක පෙන්නනවා. අප්ලෝඩ් කරන්න ඒ කියන්නේ ඩ්‍රයිව් ID එක අප්ලෝඩ් කරන්නේත් වෙරිෆිකේෂන් සෙන්ටර් එකට ගිහිල්ලා. අන්න එතනදී ඔයගොල්ලන්ට පුළුවන් ලිස්ටින් එක දාලා ඉවරනවා තමයි මේක ඉල්ලන්නේ. ඇඩ්‍රස් වෙරිෆිකේෂන් එක. අන්න එතනට පැහැදිලි ෆොටෝ එකක් ගහලා අප්ලෝඩ් කරන්න. PDF අප්ලෝඩ් කරන්න යන්න එපා. මුලින්ම කරන්න ඕන ලිස්ටින් එක දාන එක. දැන් සමහර කට්ටිය කරනවා මෙහෙම. ලිස්ටින් එක දාලා ඉවර කළාට කලින් මේ ස්ටේට්මන්ට් එක ගන්න. ඒව කරන්න යන්න එපා. ලිස්ටින් එක දාලා ඉවර කළා අරක නිදහස කරගන්න. හරිද? ඒ ටික තමයි කරන්න තියෙන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් ආව ස්ක්‍රීන්ෂොට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාලා තියෙන මම අනිවාර්යෙන් ගන්නවා. ඒක තමයි ඉතින් මම කියන්න ගත්තේ. මොකද ලිස්ටින් එකක් දානකොට ඕගොල්ලන්ට ගැටලු වෙන්න පුළුවන්. සිංහල ට්‍රාන්ස්ලේටර් එක ගන්න. සිංහල ට්‍රාන්ස්ලේටර් තියෙනවා ෆෝන් වල. Google මේ App Store එකට ගිහිල්ලා ගන්න ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරාම ඕගොල්ලන්ට තේරෙන දෙයක් තියෙනවා. ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහලා අරකට ගිහිල්ලා දාලා බලන්න මොකද්ද මේ කියලා. එහෙමයි කරන්නේ. පැහැදිලිනේ? හරි. එහෙනම් ඔයගොල්ලන්ට තෙරුවන් සරණයි. වීඩියෝ එක බලලා හරියට කරගෙන යන්න. කරගෙන ඉවර කළා මට මැසේජ් එකක් දාන්න.